ජපානයේ බඩු ගොඩක් ගණන්. ඉතින් ජීවත් වෙන්න හරි අමාරුයි. ඒත් අපි හොයාගන්න ඕන කරදරයක් නැතුව අපේ වියදම් හරියට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න. ජපානයට අලුතෙන් ආපු අයට ඒ වගේම මේ ගැන නොදන්නා අයට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. දන්නවද? ජපන් ජාතිකයෝ පාරිභෝගිකයන් ගැන හරියට හිතනවා. ඉතින් ඒගොල්ලෝ ඒ නිසා මේ වගේ ව්‍යාපාරික ක්‍රමවේදයක් තමයි ජපානයේ ගෙන යන්නේ. ඉතින් ඒක ඇත්තටම පාරිභෝගිකයන්ට වගේම ඔවුන්ටත් ඔවුන්ගේ මේ බඩු ඉක්මනින්ම අලෙවි කර ගැනීමට හොඳ ක්‍රමයක් තමයි මේ ස්ටිකර්ස් අලවලා මිල අඩු කරලා විකුණන එක. ඒ කියන්නේ කල්ලිකුත් වීමට ලං වෙන ඒවා, ඒ වගේම තියාගෙන ඉඳලා ඒවා නිකරුණේ විසි කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගාන අඩු කරලා අවශ්‍යතාවය අනුව ගන්න පාරිභෝගිකයන්ට සලස්සනවා. ඒ වගේම මේ එදිනෙදා හදන කෑම වර්ග උනත් ඒගොල්ලෝ කරන්නේ මිල අඩු කරලා ගොඩක් අඩු කරලා හවස් වෙලා ඒවා ඉවර කරලා ආයි ඊළඟ දවසේ ඒක බැදලා කරලා ඒක විකුණන ක්‍රමයක් මෙහි ජපානයේ නැහැ. මම ගොඩක් බඩු අරන් තියෙනවා. මෙහි ජපානයේ ඉද්දි හොඳ කළමනාකාරීත්වයක් තියෙන්න ඕන ඔළුවේ. ඒ කියන්නේ අපි බඩුවක් කෙලින්ම ගිහලා ගන්න ගියාපුවාම ඒ බඩුවට සම්පූර්ණ ගාණ ගෙවලා නෙමෙයි. අපි බලන්න ගොඩක් මෙහි තියෙනවා බඩුව අඩු කරනවා. ඒ අඩු කරද්දී අපිට කොච්චර ගණන් බඩුවක් වුණත් බොහොම අඩුවට ගන්න පුළුවන් වෙලාවල ඕන තරම් තියෙනවා. මේ බලන්න ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ මේ බිත්තරේක. මේ බිත්තරේක මේ ගාන 88යි. මේක බිත්තරේ ගාන 88 නෙමෙයි, මේක කොහොමද 200 300ක් විතර යන මේ එකක්. මේ අඩු කරන ස්ටිකර් එකක් තියෙනවා. මේ බලන්න මම 1000 මම ගෙන් 2000 මම ගත්තේ තිබුණේ. මේ බිල් එක තියෙනවා. බිල් එකේ මේ බලන්න 1980යි මට ගිහින් තියෙන්නේ. මන් එකක් දුන්නාම බිල ඇවිල්ලා තියෙන්නේ 1980ක බඩු තමයි මේ ඔක්කොම මේ තියෙන්නේ. මම පෙන්නන මම මොනවදද ගත්ත බඩු ගනිද්දී ගොඩාක් අපි බලන්න ඕනේ. අර ඒක ලෝභකම නෙමෙයි. අර පිරිමැස්ම තියෙන දේ තියෙන්න ඕනේ. මේ දැනේ බිත්තර එක එක්ස්පයර් වෙනවා කියලා තියෙන 10 වෙනි මාසේ 3. ඒ වල දැන් අද 10 වෙනි මාසේ 1 තමයි. නමුත් මේක 10 වෙනි මාසේ 3 වෙද්දිම මේක මේ එක්ස්පයර් වෙන්නේ නැහැ. මේක තව දවස් 10ක්වත් තියාගෙන අපිට කන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි අර පිරිමැස්ම ජීවත් වුණාම අපේ වියදම අපිට අඩු කරගන්න පුළුවන්. එතකොට අපි මාස්පතා ගන්න පඩියක් නෙකින් අපි ජීවත් වෙන්නේ. එතකොට ඒක අපි හැමදාම අර බිස්නස් කරනවා වගේ හැමදාම අපිට බිස්නස් කරන කෙනෙකුට උනත් ඉතින් හැමදාම ලොකු වියදමක් දරනවට වැඩිය අපේ වියදම මේ විදිහට පොඩි වියදමකින් වැඩි බඩු ගොඩක් අරගන්න පුළුවන් විදිහට ගැහණියක් විදිහට ගැහණියකට තියෙන්න ඕන නෝනක්. අන්න එතකොට අපිට මේ ජීවිතේ ලස්සනට සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. මුදලගේ හිංකම් අපිට දැන් මේ ජපානයේ වගේ රටක ආවම අපි කාගෙන්වත් ඉල්ලන්න එහෙම තැනකට යන්න හොඳ නෑ. එහෙම ඉල්ලලා ජීවත් වෙන ක්‍රමය මෙහෙ ඇත්තටම නැහැ. තනියම අපේ ජීවිතේ අපි හදාගෙන ජීවත් වෙනවා නම් මේ අර පිළිමැස්ම අපිට තියෙන්නම ඕන. ඔන්න බලන්න මම ගත්ත බඩුවද. මෙන්න මේ බිත්තර ගෙඩි 10ක් තියෙනවා මේක. මේක yen 88යි. yen 2ක් ගත්තා බිත්තර. මේක තෝපු එකක්. තෝපු එක අද 58යි දාලා තිබුණේ. මෙහෙම බඩු අඩු කරන දවස් තියෙනවා. දැන් පොඩි ගාණක් හරි අපි අඩු කරගත්තම අර බිලේ ගාණ එන්නේ එකෙන් එකට බඩුවට yen 10ක් අඩු වුණත් බඩු අපේ 10ක් ගත yen 100ක් අපිට අඩු වෙලා තියෙනවා. ඒක ඔන්න ඕචා. ඒකේතර බොහොම මේ ඕචා පාවිච්චි තියෙනවා. ඕචා බෝතල් දෙකක් ගත්තා. මේවත් අද අඩු කරලා 58ට දාලා තියෙනවා. මිනිස්සු සිරේක මේක නම් මේ අඩු කරලා නම් විතර එක කොලේ. මේක අඩු කරලා නැහැ. මේකට 270 ගාණක් වගේ කොහොමද මම ගත්තා. මට ගියේ 1980යි ගාණ. මෙන්න මේ බණ ස්ටිකර්ස් වල මේක ගොඩක් මේ වැඩි මීට වඩා මේක ගන්න. මේක හරිම රසයි. මේක ඕචා වලින් හදුව පුඩින් එකක් තමයි මම හිතන්නේ. ඕචා පුඩින් එකක්. මේක මාරම රසයි. ඔයාලා අරන් කාලේ බලන්න. මට නම් මාරම රසයි. ඉතින් මම ඒකිනුත් ගත්තා. මේක 68ට දාලා තිබුණා. ඒකෙන් මම දෙකක් ගත්තා. ඒකෙන් දෙකක් ගත්තා. ඔන්න මේ මිල්ක් එක මේක අද 208ට අඩු කරලා දාලා තියෙනවා. මෙන්න මේ වගේ ස්ටිකර්ස් ගහපු ඒවා ගන්න. මේක දැන් මේ කිරි එකක් ගත්තාම දවස් 10කට තියාගෙන අපි බොන්නේ නෑනේ. දැන් අද මේක අද හවස හදලා හෙට උදේ අපි හද මේක ඉවරයි. හෙට උදේට මේක ඇති. හෙට උදේට හරි හද හවසට බිල හෙට උදේ බොන්න ඉතුරු වෙන්නෙත් නැතු යනවා සමහර වෙලාවට. ඉතින් ඒක 208යි.
ලුණු එක ලුණුත් තියෙනවා වර්ග ගොඩකින් ලුණු එකේ ගණන් වල තියෙනවා මේක නම් 98යි බලලා ඉතින් අර පිරිමැස්මට මට හොඳයි මට සුදුසු ගාන තියෙන්නේ මොකද මම මේක තමයි ගන්නෙ මට ඉතින් මේ ලුණු එක ප්‍රශ්නයක් නැහැ මේක හොඳට මේ ගොඩ ලුණු තද රසක නැහැ මේ ලුණු එක මේක මට මේ අර සමහර ලුණු වර්ග තියෙනවා ගොඩාක් ඒකේ අර මේ ලුණු සාන්ද්‍රණ ගතිය වැඩි ඉතින් අර රස වැඩි එතකොට හොදියකට මම නිකන් හරි වැඩි වුණ ලුණු චුට්ටක් හරි හොද්ද ගොඩක් ලුණු රස වැඩි වෙලා තියෙන කන්න බැරි විදිහට. දැන් මේක එහෙම නැහැ. මේක සාමාන්‍ය රසකින් තියෙන්නේ. ඉතින් මට හරියන්නේ මේක 98යි ගානත් හොඳයි. ඒ නිසා ලුණු එකක් ගත්තා. මේක අලත් අඩුවට දාලා 27යි. මේ කාලෙ ගෙඩිය මම දෙකයි ගත්තේ. මට අල වර්ගයක් ගෙදර තියෙනවත් නිසා. ඉතින් අර අඩු වුණා කියලා මම බඩු ගොඩාක් අර තියෙන බඩුව ආය ගන්න පුරුද්දක් මගේ නෑ. ඉතින් මට තව අලගෙඩි දෙකක් ගත්තොත් ඇති දැන් අද ගානත් අඩුයි. දෙකක් ගත්තොත් මට ඇති කියලා හිතනවා මොකද ගෙදර තියෙනවා අලගෙඩි 5ක්ම. ඉතින් මහ ගොඩවල් ඉතින් අල ගොඩක් කල් තියාගන්න ගියාම සවුත් වෙන්න පුළුවන්. අද ලුණු මට නැහැ. අද ලුණු තරුව දාලා ලුණු ගෙඩි 6ක් ගත්තා. ඊට මම යෙන් 2000ට මම ගත්ත බඩු මම මේ ගොල්ලන්ට පෙන්නන්නේ ලුණු ගෙඩි 6ක් මෙතන තියෙනවා. ලුණු මේක මට දැන් මේ ලුණු ටික මට සතියක් විතර තියාගන්න පුළුවන් නේ. සතියක් නැත්නම් දවස් 4-5ක් හරි තියාගන්න පුළුවනි. ආයෙ මට හෙට ලුණු ගන්නව අවශ්‍ය වෙන්නේ නැහැ. තව ගත්තා මෙන්න මේ මැදින් චොකලට් බනිස් එකක්. මෙන්න මේ තියෙනවා. පාන් අද පානුත් මෙන්න බලන්න මේ පාන් ටිකක් ගාන මට මේක ගාන්න මතක නැහැ මේක සාමාන්‍ය මේක බිල් එකේ නම් දාලා ඇති මම හිතන්නේ පාන් එකේ ගාන මම ගත්ත පාන් වලින් දෙකක් ගත්තා අර කල්ලිකුත් මේ දින්නේ ළඟට අපිට මේක ඉතින් දැන් හෙටයි අනිද්දාට තිබුණොත් මේ දෙක දැන් අද එක්ස්පයර් වෙනවා වුණාට මේක කන්න පුළුවන් හෙට මේක 103යි හරි ගාන දාලා නෑ බිල් එකේ සාමාන්‍යයෙන් දැන් මේ වෙදි තියෙන ගාන තමයි දාලා තියෙන්නේ අඩු කර දාපු ගාන තමයි පාන් දෙකයි ඒකද මේ බන් එක තවත් ඉවර නෑ තවත් තියෙනවා මෙන්න මේ බන් එක මේ ඔක්කොම ලිස්ට් එක සලෝතේ කඩේ මෙහි ජපාන් ඉන්න අය මේ කඩේට යද්දී ගොඩක් උදේ 9-10 වෙද්දිම යන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ වගේ අඩුවට දාව බඩු අපිට හම්බ වෙන්නේ. සමහර අය හිතනවා හවස් වෙද්දි තමයි බඩු අඩුවට දාන්නේ නැහැ. ජපානයේ මම ඉන්න ප්‍රදේශේ නම් කඩවල බඩු අඩුවට දාන්නේ උදේ. උදේට බලන්න මේ සුපර් මාකට් වල පේලියට වයසක ආච්චිලා සීයලා කූඩ තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉන්නේ අර වගේ අඩුවට දාන බඩු ගන්නයි. ඉතින් ඒගොල්ලෝ ඒක හොඳට දන්නවා ඒගොල්ලෝ මෙහා යන්නේ. ඉතින් ඒක හොඳ ටික් එකක්. අපිත් ඒක අත්හදා බලමු. අපිට කොයිතරම් දුරට මේ වියදම කවර් කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉදිරියදා අපේ ජීවිතේ අපි උයන්න පියන්න ඉතින් කන්න බොන්න ඕන කරන බඩු මුට්ටු ගන්න ඕන නම් ජපානයේ යන්න උදේ වරුවේ. උදේ කොහොම හරි 12ට කලින් යන්න ඕන. 11 වෙදිත් ඉවරයි ගොඩක් අය. කොහොමද 12ට කලින් යන්න ඕන. මේ හවස් වෙලා නම් යන්න එපා මේ වගේ ගන්න. ඉතින් ඒතර ගණන් අර සාමාන්‍ය මේකේ નિયમિત ගානක තමයි බඩු හැම තව එකක් තියෙනවා. මෙන්න 30 එකක්. බලන්න මම ගත්ත බඩු. මේ මම යෙන් 2000කට 2000ක් අරන් ගිහිල්ලා මම ගත්ත බඩු මේ අද. පාම් බනිස් එතකොට අපිට දැන් හෙට උදේට මේ ගන්න නේ හෙට කන්න උදේට කන්න හෙට උදේට කන්න මේ පාම් බනිස් එතකොට ලුණු දවස් 5ක විතර තියෙනවා එතකොට මේකත් හෙට දවසක් ගෙවා ගන්න මට හස්බන්ඩ්ට එතකොට මේක බලන්න මේක මට මාස ගාණක් තියා ගන්න පුළුවන් මේ මිසෝ එක මේක ඉතින් අපි ඩෙසර්ට් එකට වගේ රැයට කයි මේ පුඩින් එක මේ ටෝෆු එකත් මට මේක ඉවර වෙන්නේ 10 වෙනි මාසේ 10 වෙනකන් ඉතින් මම සූප් එකක් මොන හරි හදන්න ගන්නකම් මේක ඉතින් තියේ බිත්තර ඉතින් අපිට දවස් සතියක් විතර තියාගන්න පුළුවන් මේක කිසි ප්‍රශ්නයක් නැතුව කිරි එක නම් මේ හෙට දවසින් ඉවර කොහොමත් ඉවර වෙනවනේ මේ කිරි එක මේකත් තියෙන්නේ නැහැ දවස් 10ක් විතර මේ කොහොමත් හෙට උදේ වෙදි මේක හෙට උදේට ඇති මේ පාන් ටික මේ පාම් බනිස් එක්කලා මේ කිරි එක ඉතින් උදේ හෙට උදේට හරි එතකොට මේකට මට ලොකු ගාණක් ගිහිල්ලා නැහැ හෙට උදේ කෑමේකට මේක මම අර මේකේ සාමාන්‍යයෙන් තියෙන ගාණට මම මේ බඩු ටික ගන්න ගියොත් මට ලොකු ගාණක් එහට වෙනවා මේකට එතකොට මට උදේට කන්නම යනවා දැන් මේ පාන් එකක් මම හිතන්නේ 250 ගාණක් වගේ මේ දෙකටම යනවා 500ක් ඒකට මට අද ගිහලා තියෙන කීයද මේකට 245යි දීලා ගිහලා තියෙන මේ පාන් දෙකටම ඉතින් ඒ වගේ බිත්තර
අල ටික අතින් මම උයනකන් තියෙන ලුණු ටික ඉතින් තියනවා සෑහෙන කාලයක්. හිතන්න කොච්චර බඩු ගොඩක් මම යෙන් 2000ට අරගෙනද කියලා. එහෙනම් ඕගොල්ලොත් ජපානයේ ඉන්න අය නම් මේ විදිහට උදේ වරුවේ 12ට කලින් යන්න. ඉතින් සුපර් මාකට් වලට ඕගොල්ලෝ වියලි ආහාර ගන්න යනවා නම් එදිනෙදා ඔයාලට අවශ්‍ය කරන බඩු බාහිර ආදී ගන්න යනවා නම් යන්න උදේ වරුවේ 12ට කලින්. හවස් වෙලා ගියාම අර බැදපු කරපු දේවල් නම් ඔය කෑම වර්ග අඩු කරනවා. ඒවා ඉතින් අපිට ගෙදර හදා ගන්න පුළුවනි. ජපන් ජාතිකයොත් මේ වගේ දේවල් තමයි පොර කාකා ගන්නෙ. ඉතින් අපි ගොඩක් මහන්සියෙන් හරි හම්බ කරන මුදල් අපි හරියට පරිහරණය කරගෙන මේ රටේ අපි සාධාරණ මේ මුදල් හම්බ කරන්නේ. ඉතින් අපි මේ වගේ දෙකින් පොඩ්ඩක් අපේ වියදම කවර් කරගන්න එක ලැජ්ජ වෙන කාරණාවක් නෙවෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. සියලු දෙනාටම ස්තුතියි.